අපි කතා කරමු 2006 පෙබරවාරි මාසයේ තුලා ලග්න මිනිහ ඔබට කෙසේ බලපායිද කියලා. විශේෂයෙන් දකින ඇටට නම් ඔබගේ ජීවිතයට දැඩි පීඩා බාධකයක් මතුවෙන්න පුළුවන්. පෞල් පාක්ෂික ධන බල සම්පත් වලින් සිහි කල්පනාවෙන් අදිෂ්ඨාන බලාපොරොත්තු හීන වෙලා කඩා වැටෙන ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගෙදර දොර කටයුතු ප්‍රශ්න ආදී භාවයක් මතුවෙන වගේම බලාපොරොත්තු වෙන අසනීපකාර ස්වභාවයක් මතුවෙන්න පුළුවන්කම තියෙනවා. සිහිය කල්පනා වචනේ ආශ්‍රිත පැත්තෙන් ඇති වෙනවා. පෞලිය ආශ්‍රිත අයගෙන් ඇති වෙනවා. පීඩා බාධාට මුහුණ දෙන්න සිද්ධ වෙන බැවින් තාම පරිස්සමින් ඒවා මග හරින කටයුතු කරන්න උත්සාහ කරන ගෙදර දොර කටයුතු ආසාර්ථක වෙනවා වගේම ණයතුලක් ගන්දිනුවක් හේතු කොටගෙන හෝ සතුරු කරදර බාධයක් හේතු කොටගෙන මත අවුලක් ඇති වෙන්න පුළුවන් නිසා ඒඳ වැඩි කල්පනාකාරී කටයුතු කිරීම හොඳයි. ඒ නිසා තමන්ගේ සායකරු උදව් කර උපකාර කරුවක් වෙන්න පීඩා බාධක ඇති වෙනවා වගේම හවුලේ කරන කටයුතු වලින් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඒන් පරිස්සමින් මේ පැත්තට යොමු වෙලා කල්පනාකාරී කටයුතු කිරීමෙන් ජය ගන්න පුළුවන්. දෙවියන්ගේ ආශිර්වාදයක් පෙරපිනත් වාසනාවත් උදා වෙනවා වගේම වැඩිහිටියන්ගේ උදව්ව ලැබෙන වාසයක් වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. රැකියාවේ දියුණුව ප්‍රගතිය නිලා ගැනීමේ වාසනාව අපට හොඳින්ම තියෙන නිසා රැකියාව අපේක්ෂා කරන අය රැකියාව ලැබෙනවා වගේම රැකියාව නිරත වෙන කට්ටියට ඒ දියුණුවත් ප්‍රගතියක් නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. බාහිර පිටස්තර වශයෙන් කරන කටයුතු වලදී ඔබට අවිහිරිතාවී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බොහෝසෙයින් කල්පනාකාරී කටයුතු කරේ නැත්නම් නීති වශයෙන් සතුරු වශයෙන් ඇති වෙනා පීඩනකට මුහුණ පාන සිද්ධ වෙන භාවයක් විශේෂයෙන්ම දකිනවා. ආයෝජනය කරන කාරණා කටයුතු සාර්ථක වෙනවා වගේ යාළුවා මිත්‍රයන්ගේ උදව් උපකාර ලැබෙනවා වගේ බොහෝසෙයින් මෙම මාසයේ බොහෝසෙයින් පිටස්තරව ජීවත් වෙන්න සිද්ධ වෙන කාලයක් වශයෙන් විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා.